අසලා මේ බලන්න හැරිලා හිනහිලා මට කියන්න ආදරෙයිද කියලා මිපැණිනා බාලා සුබිරෙන්ගා බාලා හිනය පෙන්නාලා ආයෙමත් දුරාලා ආදරේ සෙවින්න කොරන් වීර විදුලේ කොන සෙවින් අපලා ඔබ ආයෙත් ඇසා කොඩට කරලා යන්තම් හොරේ මත් සබලලා හරි ළමයි. ඔයාලා දන්නවනේ අපි ට්‍රිප් එකක් ඇවිල්ලා තියෙන්නේ කියලා. ඔයාලා එන්ජොයි කරන්න ඕනේ. බට් ඉස්කෝලේ නම්බුව රකින්න ඕනේ. තේරුණාද? got it? okay. අනිවාර්යෙන් ඉස්කෝලේ නම්බුව තමයි ෆස්ට්. තේරුණාද? okay. ඔයාලා ගිහිල්ලා ඔය මල් බලන්න අල්ලන්න එපා. හරිද? මල් ගස් ළඟට ගිහිල්ලා ඔයාලා යාළුවෝ එකතු වෙලා ඒ මල් බලන්න. හැබැයි අල්ලන්න යන්න එපා. ඉස්කෝලේ නම්බුව රකින්න ඕනේ. තේරුණාද? හරි. කෝල් දානේ. wait ජැකට් එක දාගන්න. අයියෝ බලන්න ගන්නේ සීතලත් එක්ක රස්නේ ආපුවම ළමයි දාගන්න එපා. හරිද? සින්දු කියන්නේ ඒක ප්‍රශ්නයක් නෑ. ළමයි හෙට මෙහෙට දුවන්න එපා. ඊට පස්සේ ඔයාලට මොනවා වුණත් අපිට තමයි වග කියන්න වෙන්නේ. නෙත්ලාගේ අම්මා දෙන්න යන්න ඕනේ. නෑ දෙන්න යන්න ඕනේ. අත්තල ගන්න. පොත් තියෙනවනේ පොතවල ලියන්න ඕනේ ඈ. මම ඔයයන් ප්‍රශ්න අහනවා. තේරුණාද? good very good. okay. නෙත්ලාගේ අම්මා ඔය බනිසුයි මේ කිරි ළමයිට බෙදන්නකෝ. කෝ ළමයි පොලිමට එන්න. ඔයාලා දුන්නානේ ස්පොන්ජි දෙන්න. ඔව් බනිසුයි කිරි ස්පොන්ජි. ස්පොන්ජි කන අයට ස්පොන්ජි ටී බනිස් කන අයට ටී බනිස්. හරි බෙදන්න. අයියෝ දුවන්න එපා හිමීට පොර කනවා. කෑමට මේ පිට තැනකට ඇවිල්ලා පොර කන්න එපා සාගතකාරයෝ වගේ. අර පිට මිනිස්සු බලනවා. තේරුණාද? ඔක බෙදන්න. හරි. අද ඔයාලා ට්‍රිප් එක එන්ජොයි කරා නේද? හරි. ට්‍රිප් එක ඉවර වෙලා ගෙදර ගියාන් පස්සේ හරි. හලෝ මේ අහන්නකෝ. මීඩියා ඩේට් එකට අපිට ලෑස්ති වෙන්න තියෙනවා. හරිද? ඔයාලා දන්නවනේ මම තමයි ඔයාලගේ මීඩියා යුනිට් එකේ අලුත් සභාපති. අනේ ෂෝ කන්ග්‍රැචුලේෂන් අලුත් මීඩියා සංගමේ සභාපති. දැන් වෙලාව නෑ අපිට ලෑස්ති වෙන්න එච්චර වෙලාවක් නෑ. දැන් අපි ලෑස්ති වෙන්න ඕනේ මොනවද කියන්න ඕනේ කියලා දන්නවනේ නේද? මනේ ෂව දන්නවනේ මොනවද කරන්න ඕනේ කියලා. ඔයා ටීචර් නෙමෙයිනේ. මම දන්නවා මම මොකද කරන්න ඕනේ කියලා. ඔයා මට ඇඩ්වයිස් දෙන්න තු ඉන්න. හිමිතේරි පාන්දර කුරුල්ලන්ගේ කුංච නාද හඬ රැව්පිලි රැව් දෙනකොට අපේ ආදරණීයන් අප අද දින දැන් මම දවස් ගානක් ඉඳලා බලන් ඉන්නේ. මාත් එක මොකක් හරි ප්‍රශ්නයක් තියනවද? ඔයත් එක ප්‍රශ්නයක් නේ. ඔයා කරන්න මේ මේ බැජ් එකත් ඔයා ගන්නවා. ගන්න. හැමතිස්සෙම මම බලන් ඉන්නේ. ඔයා මට අනම්මනම් කියනවා. ඉතින් ඔයාලා ඔච්චර දක්ෂකමක් තියෙනවා. ඔයා ඉන්නේ සභාපතිකම ගන්න. මෙලෝදියක් බැරුව මෙතන නටන්න ලෑස්ති වෙන්න එපා. ඔයාලා දෙයක් පුළුවන් නම් ඔයාව නොගෙන ඉන්නේ නෑනේ නේද? වෙන මේ හිමිදිරි උදැසන පතන්නම් ඔබට සුබ උදැසනක් කියා. එසේනම් මේ අවසර උදැසන රැස්වීම ආරම්භ කිරීම සඳහා. එයා මේ පාර මීඩියා යුනිට් එකේ සභාපති වුණාට ඊළඟ පාර සභාපති වෙන්නේ මම. බලමුකෝ.